හෙට දවසේ පැවැත්වෙන වාර්ෂික වෙසක් මහා දන්සලේ නවසම තත්ත්වය තමයි මේ දකින්නේ. ඉතින් මේ වෙනකොට ලයිලයි සූදානම් වෙනවා සිළු දෙනා හෙට දවසේ වාර්ෂික වෙසක් මහා දන්සල වෙනුවෙන්. ඉතින් ඔයා මේ දකින්නේ සූදානම. ශාවයියා ඉතින් කොහමද අද දවසේ සූදානම ඔයාලගේ මේ වෙසක් මා දවසේ තත්ත්වය මොකද? 19ක් නේද? මේ විශ්වාසයට. පාර මොනවද කියන්න දෙන්නේ අපේ මිලානෝ ජනතාවට හෙට දවසේදී? හෙට දවස් අනිවාර්යයෙන් එන්න. ගෙදර කනවට ඇදී උදේට කාලයක් ගන්න පුළුවන්. වයින්ගරේ එන්න පාරවල පිටු. හරි හරි. ගොඩයි ස්තුතියි අයියා. හරි හරි. මොනවද කියන්න දෙන්නේ? මොනවද කියන්න දෙන්නේ හැමදාම සුදුසුකම්ටි ලස්සනට මේ වැඩ පිළිවෙල කරනවා. බොහොම සතුටුයි. හැමෝටම කිසි කෙනා මේ කරන වැඩ తీරෝක දෙයට. හරි. සප්පෝයි දෙවියන් දාවින් මේ විශාන්තෙන් ගන්න ඕනේ. ඔව්. Thank you. මොනවද කියන්න දෙන්නේ? මෙච්චර මාංශල උයනේ කෑම එක විතරක් නෙමෙයි අපි ෆුඩ් සලාඩ් එකක් දෙනවා අයිස්ක්‍රීම් එකක් දෙනවා වතුර බෝතලයක් දෙනවා හැමදේම දෙනවා හරි ගොඩයි ස්තුතියි හරි ඉතින් මේ විදිහට තමයි අද දවසේදී අපේ මිලානෝ නගරයේ හෙට පැවැත්වෙන වෙසක් මහා දන්සලේ අලුත්ම තත්ත්වය. ඉතින් අපිට පේනවා තරුණ අපේ තරුණයෝ ලයිලයි සූදානම් වෙනවා හෙට දවසේදී පැවැත්වෙන වෙසක් මහා දන්සලේ. ඉතින් මොනවද කියන්න දෙන්නේ අද දවසේදී? අයියා මොනවද කියන්න දෙන්නේ? ගොඩාක් හරි කියන්න අපි. මොකද ඉතින් කට්ටිය වැඩ විතරයි කට්ටිය කතාව නෑ වැඩ විතරයි කොළු ටික හරිම සතුටුයි මේ ඉතින් ඇත්තටම සියල්ල සූදානම් වෙනවා ඉතින් මේ තවය ඉතින් අපේ කට්ටිය මෙතන ලුණු කපනවා ඉතින් අයියා මොකද කියන්නේ ඕකේ හෙට දවසේදී කට්ටියට මොකද කියන්නේ පණිවිඩය අතුරා කියන්න මොනවද පොඩේ මම යා පැත්තෙන් එන්න. ඔව්. අතුරා මොනවද කියන්න තියෙන්නේ? ඔයාට හෙට දවසේ ගැන සම්බන්ධ මොනවද? ඔව් මේ දවසේ ප්‍රධාන සංවිධායකතුමා ඉන්න මේ ඉන්නේ අපේ රොෂාන් අයියා. ඉතින් රොෂාන් මොනවද කියන්න දෙන්නේ හෙට දවසේදී මිලානෝ ඉන්න ජනතාවට මොකද්ද කියන්න දෙන පණිවිඩය? මිලානෝ ඉන්න ජනතාවට කියන්න තියෙන්නේ සහභාගී වෙන්න අපි මේ 19 වෙනි වතාවටත් මේක කරනවා. සහභාගී වෙලා අපිට සහභාගී වෙන්න තමයි අපි වැඩ. ඔව්. ඉතින් මේ හැමදාම වගේ සාමාන්‍ය 8000ක 10000ක ජනතාවක් මේකට පැමිණෙනවා. ඉතින් 7000කට බලාපොරොත්තු වෙන මේ දවසේ. අනිවාර්යයෙන්ම. බස් නැතා ඉන්න. ඔව්. පුළුවන් තරම් දවල් 11:00ට ඉස්සෙල්ලා ඉන්න. ඒ නැති වුණත් අපි හැන්දෑවේ 5 වෙනකන් හරි අපි ගාව කෑම තියෙනවා නම් දෙන්න ලෙසු ගන්න. ඉවර වෙනකන් දෙන්න. අනිවාර්යයෙන්ම. එන හැමෝටම දෙන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරි. ඉතින් වැඩ ටික යනවා පේනවා හොඳට ලුණු කවනවා කට්ටිය. ඔයාට මොනවද කියන්න දෙන්නේ හෙට දවස ගැන? එන්න කියලා. මේක බර වැඩක්. ඔව්. ඔව්. පොල් මෙයා තමයි ඇගිල්ලා. ඔව්. ඔව් පොල් ලයින් අපි පොල් ලයින් වචන කීපයක් අපි අහමු.
පොළ මොකද කියන්න තියෙනවා වාට හෙට දවස් ගැන? අයින් කරගෙන ඕන. ඒක ප්‍රධාන සමිතියෙන් අපි සිසිර මෙහෙම කරන්නේ. ඔව්. අයිස්ක්‍රීම් දැන් දන්දලක් කියලා එයා වෙනව මාරගත්තා. ඊට පස්සේ අයිස්ක්‍රීම් වල නෑ 1200යි. අයිස්ක්‍රීම් 1200 කොටුන් දාගන්න ගන්නේ. වැඩේ කරා උතර මෙයා තමයි මේ ප්‍රධාන සමිතියෙන් සිසිර කුමාර. කන්ද. කට්ටිය බෝන්ටි කඩන වැටි යනවා. මොනවද කියන්න තියෙන්නේ? හෙට දවසේ අපි වෙසක් අවුරුදු වෙසක් දාන්සර් සම්බන්ධව. මොනවාද කියන්න? අපි මිලාන් ඉන්න කොල්ලෝ ටික හැම වෙලේටම බයිනවා. ඔව්. එකක් තියලා දෙන්න. අනිවාර්යයෙන්ම. ඔය ලංකාවේ කොයිද කොයි පැත්තේ ඉන්නේ? ගෙවල් කොයිද? ඔව්. ගාල්ලේ. මාතර. මල අවුරුදු ගානක් තිස්සේ මම හිතන්නේ මේක හැමදාම මේකට සහභාගී වෙනව නේද මේකට? අතට හරි වටිනා වැඩක් මේක. ඉතින් මේ හැම අවුරුද්ද මේක 19 වෙනි වතාවට මේක පවත්වන වෙසක් දවසල. ඉතින් ගොඩක් ස්තුතියි කටියරම. ඉතින් මේ හරි. අනිවාර්යයෙන්ම. හරි හැමෝම. ඉතින් මෙතන මේ බණ්ඩකා ටික කප යනවා කොහොමද අපි අයියලා බරට වැඩ සෙට් එකම මොනවද අය බණ්ඩකා යනද කියන්න තියෙන්නේ මොනවද කාට කියන්න තියෙන්නේ? මේ අපේ කට්ටිය වැඩ කරන අයට රාත්‍රී ආහාර නේද? අද විශාල සංඛ්‍යාවක් එනවා නේද අද රැයට වැඩට මේ සම්මත මේ වැඩ කටයුතු වලට? විශාල ප්‍රමාණයක් එනවා නේද අද වැඩසටහන විදිහට කොහොමද? ඔව්. අනිවාර්යයෙන්. හරි. ගොඩයි ස්තුතියි අයියලා. ඉතින් මේ ලොකු වැඩක් ඇත්තටම මේක මිලාන් නගරේ වෙන මම හිතන්නේ දැවැන්තම ජනතාව සහභාගී වෙන පිළිවෙල තමයි මේක මේ වෙසක් මහ දන්සල ලංකාරාමේ පැත්තෙන. ඉතින් මේ ඉන්නේ ප්‍රධාන සංවිධායකෝ කීර්තිනා තමයි මේ ඉන්නේ මෙතන මේ. ඔව්. අයියා මොනවද කියන්න තියෙන්නේ? මොනවද? මෙයා ඉතින් හැමදාම මේ සම්බන්ධයෙන් ඉන්න ස්පෙෂලිස්ට්. මොනවද කියන්න තියෙන්නේ මේ හෙට දවසේ අපේ වෙසක් දවසට සම්බන්ධව? එන්න ඉන්න ජනතාවට මොන හරි විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවද? ඔව්. අනිවාර්යයෙන්ම. අපේ සාමාන්‍ය දවල් 11 වෙනකොට පටන් ගන්නව නේද හෙට? ඔව්. ඉතින් හැමෝම ඉල්ලා සිටිනවා 11ට කලින් මෙතන පැමිණි කියන්න. මොකද හෙට දවසේ තවත් ඉවෙන්ට්ස් කීපයක් මිලාන් නගරේ පැවැත්වෙනවා. ඉතින් මේට කියන්නේ ඉතාලි රජයෙන් පවත්වන. ඉතින් ඒකින්ද 11ට කලින් පුළුවන් තරම් මේ ස්ථානට සහභාගී වෙන්න කියලා. මොකද පාරවල් බ්ලොක් වීම නිසා. ඉතින් ඒ ඉස්සම අපේ ස්වාමීන් වහන්සේලා ඉන්න මෙතන. අපිට කතා කරන්න පුළුවන් මේ එතුමාලත් එක්කත්. කට්ටිය මිනිස් සෝදනවා. එනවා මග තව එනවා විනාඩි 5 කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මොනවද අපිට කියන්න තියෙන්නේ හෙට දවසේ එන ජනතාවට අපේ මේ මෙතනට? ඔව් ඇත්තටම හරිම සතුටුයි මේ වගේ ලොකු ජනතාවක් මේ වගේ ස්ථානට ඇවිල්ලා එකට එකමුතුව කරන මම හිතන්නේ මිලාන් නගරේ වෙන ලොකුම යුරෝපයේ වෙන නෑ මම කියන්නේ මේ සාමාන්‍ය අපි ඉවෙන්ට් එකක් විදිහට ගත්තම ලොකු පිරිසක් එකතු වෙලා කරන මම හිතන්නේ ලොකුම ඉවෙන්ට් එක තමයි මිලාන් නගරේ වෙන මේ බද්දන්සල. අනිවාර්යයෙන්ම
ඉතින් හැමෝටම ආරාධනා කරලා ලංකාරාම විහාරාසනයේ එන්න ලබන සතිය අපි පැවැත්වෙන මේ වැඩසටහන වලට. ඉතින් බොහොම සතුටුයි ස්වාමීන් වහන්සේගේ මේ කැපවීම මේ සම්බන්ධයෙන් පැවැත්වෙන. හරි එන කොට ස්තුතියි ස්වාමීන් වහන්සේ. හරි. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ වැඩ ටික යන්නේ. ඕකේ. ලුණු කපන වැඩ ටික යනවා මෙතන. ඉතින් මේ පේනන කොල්ලෝ ටික වැඩ ටික යනවා. මොකද ඒ කියන්න තියෙන්නේ? ඔළුව නමාගෙනවා වැඩ. Serang teman. Oh. Bat beda kan dia. Himi putun bu kaya. Himi putun bu kaya. Sini bat dekat aragan. අති විශාල ජනතාවක් දවසේදී මේ පොසොන් වෙසක් දන්සර විදගැනීමට ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න මේ අවස්ථාවට. මම හිතන්නේ මේකට සියලුම බාධක වාහන වලට පැමිණීමේ බාධක නිදහස් වෙලා තියෙනවා බොහෝ දුරට. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න මේ ස්ථානයට. ලංකාරාම විහාරස්ථානයට. ඔව් අපි දැන් යාළුවෝ මොකද කියන්නේ නැද දන්සර සම්බන්ධයෙන්? ඇත්තම සතුටුයි මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන. කට්ටියම එකතු වෙලා සමගියෙන් සමාදානයෙන් කැම්බිම කාලා. ඔව්. ඉතින් දැන් ඉතින් යන්න හදන්නේ මේකද? මොනවද කියන්නේ මිලාන ජනතාවට? ජනතාවට කියන්න තියෙන්නේ ඉතින් හැමදාම මේ වගේ ශ්‍රී ලාංකේය ප්‍රජාව හැටියට හැමෝම එකමුතු වෙලා සමගියෙන් කටයුතු කරන්න කියලා ඉස්සරහට. අනිවාර්යයෙන්ම. කොහොමද ඉස්සුදී අපි රාම වෙනවද? හරි. අතුරුපස මේ අවස්ථාවේ සූදානම් වෙනා කරනවා දකින්නේ මේ. කොහොමද? අපි අපේ රස්වනේ තියෙන්නේ. ඔව්. මම ඉන්නම් දවසක. හරි හරි. අපි ඒ දවසක් දෙනවා. ඉතින් කරන්නේ. කවදද? ලබන මාස. ලබන මාසේ. මම ප්‍රොපෝසල් හරි බා. රවියා ඉන්න මොකද කියන්නේ මොකද්ද කියන්නේ? මොනවාද විශේෂයක් කියන්නේ මිලාන ජනතාවට? එන්නේ තමයි කියන්නේ. ඔරව හවස 6 මාර 4 දෙනවා. අර බොහොම ස්තුතියි. ප්‍රදීප් අය ඉන්නවා ප්‍රදීප් අය මොනවාද කියන්නේ අපේ මිලාන ජනතාවට? අපි ලබන බර මොනවද කියන්නේ මොකද වර්තමාන තත්ත්වය? ඔව් නේද? කොච්චරක ප්‍රමාණයක් අද දවසේ බලාපොරොත්තු වෙනවද?
වගේ ප්‍රමාණයක්. මේ වාහන පොඩ්ඩක් මේ සරක පොඩ්ඩක් මේ නිවාඩු වෙන්නේ නැත්තම් පොලිම වැඩි වෙන්නේ. වැඩි නේද? කොහොම සාර්ථකයි. සාර්ථකයි. විනාඩි දෙකක් දෙන්න. කවුද අර? මේ සාමාන්‍ය කාමයි. ඔව් කොහොමද මොකද බලන්න ඕනේ. ඔව්. හරි. ඔව් නේ පොඩි බබට යන්න පුළුවන්. නෑ ඉන්නේ යන්න පුළුවන්. යන්න පොඩි යන්න පුළුවන්. උමේෂ් මල්ලි මොනවද කියන්න දෙන්නේ? මොකද තත්ත්වය අද දවසේ? මොනවද විස්තරේ? සුන්දරයි. මොනවද මිලානු ජනතාවට කියන්නේ? මොනවද විශේෂ දෙයක් නිවුස්? ඊරා ඉතාලියත් එක්ක දැන් පාර ඇරලා තියෙනවා මම හිතන්නේ. ඇරලා තියෙනවා. ඔව්. එහෙම වෙලාවත් මෙතන ලොකු ජනකායක් ඉන්නවා. ඔව්. දැන් මම අර පැත්තට ගිහලා බලලා සම්පූර්ණ ආදිකරම ඉන්නවා. ඉන්නවා. ඒකට අවුවේ හිටියත් අයිස් කෝපි දෙනවා හැමදේම ළඟට ගිහිල්ලා දෙනවා. සංග්‍රහ කරලා ඉතින් ඒකට අවුවින් එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. මේක මල්ලි ප්‍රධාන සංවිධායක වශයෙන් මොකක් කී දායකද මෙතන බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ කොහොමද? අවුරුද්දේ දල වශයෙන් මේ අවුරුද්ද 7-8,000ක් බලාපොරොත්තු බලාපොරොත්තු. වෙනවා. මොකද ගිය අවුරුද්දේ අපි ගානටම දුන්නා. අවුරුද්දේ වඩා වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හරි හරි බොඩම ස්තුති මල්ලි මේ වගේ දේ සංවිධානය කරාට. මම ඔයාලට ගොඩක් ස්තුතියි අපි අපේට සම්බන්ධ කරා. හරි හරි. ඉතින් අති විශාල පිරිසක් මේ වෙනකොට රැඳී සිටිනවා ලංකා රාම විහාරස්ථාන පරිශ්‍රයේ. ඉතින් හැමෝටම ගෞරව ආරාධනා කරනවා මේ වෙසක් දන්සලට හැමෝටම ගෞරවයෙන් ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. ඉතින් පේන විශාල පිරිසක් මේ පෙර අපේ මේ වෙසක් දන්සල සමග එකතු වෙනවා. යාළුවෙක් ඉන්නවා අපි කොහමද මොනවද විස්තර? මොකද හිතෙන්නේ අද දවස ගැන? සන්තෝෂයි. 19 වරටත් මමත් පළවෙනි පාරට නෙමෙයි හැම පාරකම එනවා. ඔව්. කල්පියත් එක්ක මේ ඔව්. සම්බන්ධයි. මොනවද කියන්න තියෙන්නේ මිලාන අපේ ජනතාවට මොනවද විශේෂ පොයින්ට් එක? එන්න කියලා. සාර්ථක වෙන්න සියලු දෙනාටම හරි. ගොඩයි සුදේ අපි හරි. ඉතින් අති විශාල ජනතාවක් එම්මින් පවතිනවා මම හිතන්නේ මේ වෙනකොට. යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඔව්. ඊයේ තිබ්බේ ඔව්. මොනවද කියන්න තියෙන්නේ අද දවස ගැන? හොඳයි. ඉතාලි කැම්පියක් කාර්යය. ඔව් හොඳයි. මේ මොනවාද මොකද හිතන්නේ මේ වගේ මේ ඔක්කොම එකට එකතු වෙලා කරන ඉවෙන්ට් එකක් සම්බන්ධයෙන්? ලංකාවට ගියා වගේ තමයි අපිට දැනෙන්නේ. ඇත්තටම ඉතින් අපේ මිනිස්සු ඉතින් අපේ මිනිස්සු ඉතින් හොඳ දෙයක් මේක සංවිධානය කරලා තියෙනවා. සන්තෝෂයි දැන්. අපි දැක්ක ඊයර ලයිව් එකක් එක දාලා තියෙනවා ඉතින්. පොඩ කට්ටිය කාර් බහුලය කියලා තේරුණා ඉතින්. රෑ ඉඳන් ලොකු කැපකිරීමක් කළා ඉතින්. අනිවාර්යෙන්ම ඊයේ මම හිතන්නේ ඊයේ දවසෙත් 560 ප්‍රමාණයක් හිටියා වැඩ කටයුතු සඳහා. ඉතින් මම හිතන්නේ ලොකු දායකත්වයක් දැක්වුවා මේ වැඩසටහන සම්බන්ධයෙන්. හරි ගොඩයි ස්තුතියි නම් අපිට වගේ දැක්කු අදහස් සම්බන්ධයෙන්. වෙන හරි සාරා. තවත් යාළුවෙක් ඉන්නවා. කොහොමද මොනවද විස්තර මේ වැටි යනවා මේ මොකද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඉතින් අපි ඊයේ උදව් කතාව කරලා අද පොඩි ඉඳලා අද පොලිද අන්න ඒක තමයි වැදගත් වෙන්නේ නේද? මේ 19 වෙනි වතාවනේ වල් මම දන්නේ මේ හැම වතාවම ඔය වගේ උපරිම සහයෝගය ලබා දුන්න වැඩසටහන වලට. ඔව් ඒ හැම සෙනසුරාදාම ඇවිල්ලා මේ කරලා දෙනවා. මොනවද කියන්නේ මිලානු ජනතාවට මොන හරි විශේෂ දෙයක් කියන්න තියෙනවද? අද හවස වෙනකම් මම හවස 6-7 වෙනකම් මේක තියෙනවා. ඉතින් හැමෝටම එන්න කියලා තමයි ආරාධනා කරන්නේ නේද? ඔව් හරි. යන්න එන්න කියලා. හරි. ගොඩයි සුදේ හැම වෙන හරි. ඉතින් අති විශාල ජනතාවක් ඉන්නවා. මම හිතන්නේ අර එහා පැත්තේ කෙළවර කෙනකම් ඉන්නවා. ඉතින් තව ජනතාව පැමිණෙනවා.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න මේ අපේ දන්සලට සහභාගී වෙන්න කියලා.